welcome back to Lucky Girl Vlogs YouTube channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් සනීපෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද Tamanගේ skin type එක හරියටම අඳුරගන්නේ කියලා. මොකද අපි යම් නිෂ්පාදනයක් මිලට ගන්න ගියම් වුණත් අපේ සමේ ස්වභාවය skin type එක හරියටම දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපේ සමට ගැලපෙන හරිම නිෂ්පාදනය අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. 100% ප්‍රතිඵල ලබා ගන්න නම් අපේ skin type එක හරියට අඳුරගෙන ඒකට ගැලපෙන විදිහේ නිෂ්පාදන පාවිච්චි කරොත් තමයි 100% ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් ඉල්ලනවා ඔයාලගෙන්. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා videos එක like කරලා comment කරලා share කරලා මට පුංචි support එකක් දෙන්න. ඒක මට පුංචි නෑ. ඇත්තටම ලොකු support එකක්. අපි දැන් යමු වීඩියෝ එකට. සමේ ප්‍රධාන ස්වභාවයන් 4ක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය සම. ඔයාලට තියෙන පැහැදිලි සමක් නම් සමේ තනින් තන දුර්වර්ණ වෙලා නැත්තම් වියලිත් නැති ගොඩක් තෙල් සහිතත් නැති සමක් නම් සමේ තනින් තන කුරුලෑ බිබිලි වගේ දේවල් නැත්තම් සහ සිනිඳු කුඩා දරුවෙකුගේ වගේ සමක් නම් අනිත් එක තමයි ඔයාගේ සමේ තෙතමනේ හොඳට රැඳිලා තියෙන සමක් නම් ඔයාලට තියෙන සාමාන්‍ය සමක්. ඒතකොට ඔයා නිෂ්පාදන තෝරගන්න ඕනේ for normal skin කියලා ගහලා තියෙන නිෂ්පාදන වර්ග. ඊළඟට අපි කතා කරමු වියලි සම. එහෙම නැත්නම් dry skin එක ගැන. ඔයාගේ හැම ගොඩක් වේලිලා නම් හැමේ තද ගතියක් දැනෙනවා නම් සහ ඉරිතැලුණු සමක් තියෙනවා නම් ඔයාලට තියෙන්නේ dry skin එකක්. එහෙම නැත්නම් වියලි සමක්. ඒතකොට ඔයා නිෂ්පාදන මිලදී ගන්නකොට මිලදී ගන්න ඕනේ for dry skin කියලා ගහලා තියෙන නිෂ්පාදන වර්ග. ඊළඟ එක තමයි තෙල් සහිත සම. එහෙම නැත්නම් oily skin. ඔයාගේ සම අපි ගමුකෝ ඔයාගේ මුළු මූණෙම තෙල් සහිත නම් සහ මූණ දිලිසෙනවා නම් අනිත් එක තමයි මූණේ open pores තියෙනවා නම් ඔන්න ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක්. මේ තෙල් සහිත සමේ කුරුලෑ බිබිලි වගේ දේවල් ඇතිවීමේ අවදානම වැඩි. එතකොට ඔයා යම් නිෂ්පාදනයක් තෝරගන්නකොට ඔයාට මේ තෙල් සහිත සමක් තියෙනවා නම් ඔයා තෝරගන්න ඕනේ for oily skin කියලා ගහලා තියෙන නිෂ්පාදන වර්ග. ඊළඟට අපි කතා කරමු මිශ්‍ර සම. එහෙම නැත්නම් combination skin. ඔයාගේ මූණේ T-zone එක ඒ කියන්නේ නළල නාසය සහ නිකට කියන මේ ඒරියා එක oily නම් සහ කමුල දෙපැත්ත dry නම් අනිත් එක තමයි ඔයාගේ මූණේ කුරුලෑ බිබිලි වගේ දේවල් black heads white heads වගේ දේවල් ගොඩක් තියෙනවා නම් එතකොට ඔයාට තියෙන්නේ combination skin එකක්. ඒ කියන්නේ වියලි සමය සහ තෙල් සහිත සම කියන මේ සම්වර්ග දෙකේම තියෙන ලක්ෂණ මිශ්‍ර සමෙහි දැක ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ combination skin එකක්. එහෙම නැත්නම් මිශ්‍ර සමක් නම් ඔයා නිෂ්පාදන මිලදී ගන්නකොට ඒ නිෂ්පාදනය for combination skin කියලා ගහලා තියෙන productsම ගන්න. තව සමේ ස්වභාවයක් තමයි කුරුලෑ සහිත සම. ඒ කියන්නේ acne skin. මම ඉස්සෙල්ලම කියන්නම් කුරුලෑවක් කියන්නේ මොකක්ද කියලා. අපේ ශරීරයේ ස්වභාවිකවම නිපද වෙන සීබම් ඔයිල් එක වැඩි වෙනකොට අපේ ශරීරයේ තියෙන කුහර අවහිර වීම නිසා මේ සීබම් ඔයිල් එක එක තැනකට එකතු වෙනවා. ඒ එකතු වුණාම තමයි කුරුලෑවක් හටගන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ සම ඔයිලි නම් සහ combination skin එකක් තියෙනවා නම් තමයි මේ කුරුලෑ ඇති වෙන්නේ. එතකොට ඔයාගේ සමේ මේ විදිහට නිතරම කුරුලෑ ඇති වෙනවා නම් ඔයා තෝරගන්න ඕන නිෂ්පාදන වර්ගය තමයි for acne skin කියලා ගහපු නිෂ්පාදන වර්ග. ඊළඟට අපි කතා කරමු sensitive skin. එහෙම නැත්නම් සංවේදී සම. ඔයාට තියෙන්නේ අවුවට ගිය ගමන් ටක් ගාලා රතු වෙන හමක් නම් ඒ වගේම පුංචි බිබිලි හට ගන්න සමක් නම් අනිත් එක තමයි අල්ලපු ගමන් ඉක්මනට රතු වෙන සමක් නම් ඔයාට තියෙන්නේ sensitive skin එකක්. ගොඩක් වෙලාවට දීර්ඝකාලීනව අපේ සමට අහිත කර whitening creams use කරාම මේ වගේ සමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන සමක් ඔයාට තියෙනවා නම් ඔයාගේ සම sensitive skin එකක්. එතකොට ඔයා මේ සඳහා පාවිච්චි කරන්න ඕන තෝරගන්න ඕන නිෂ්පාදන තමයි for sensitive skin කියලා ගහපු නිෂ්පාදන වර්ග. අන්තිම එක තමයි මැදිවිය සම. එහෙම නැත්නම් mature skin. ඔයාට අවුරුදු 35ට වඩා වැඩි නම් තමයි බොහෝ වෙලාවට මේ වගේ සමක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ හැම ගොඩක් වියලි නම් සමේ ඉරිතැලුණු ගතියක් තියෙනවා නම් ඇස් වටේ කට වටේ අඳුරු පැහැයක් තියෙනවා නම් සහ සමේ තනින් තන කළු සහ දුඹුරු වගේ ලප තියෙනවා නම් pigmentations වගේ wrinkles වගේ දේවල් තියෙනවා නම් සමේ elasticity එක අඩු නම් ඒ කියන්නේ සමේ ඇදෙන සුළු ස්වභාවය අඩු නම් ඔයාට තියෙන්නේ මැදිවියේ සමක්.
මෙහෙම සමක් ඔයාට තියෙනවා නම් ඔයා නිෂ්පාදන තෝරගන්න ඕනේ for mature skin කියලා තියෙන නිෂ්පාදන වර්ග. මම හිතනවා ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාගේ සමේ ස්වභාවය skin type එක මොකක්ද කියලා ඔයාට නිවැරදිවම හරියටම අඳුරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි ෆේස් වොෂ් එකක්, ක්ලෙන්සර් එකක්, ක්‍රීම් එකක් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අපි තෝරගන්නකොට අනිවාර්යයෙන්ම අපේ ස්කින් ටයිප් එක අඳුරගෙන ඒකට ගැලපෙන නිෂ්පාදනයක්ම තෝරගන්න ඕනේ. එතකොට තමයි ඒ නිෂ්පාදනයෙන් අපි බලාපොරොත්තු වෙන 100%ක් සාර්ථකත්වය අපිට ගන්න පුළුවන්. මේ අපි දැන් ඩ්‍රයි ස්කින් එකක් තියාගෙන ඔයිලි ස්කින් එකකට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරා කියලා අපිට රිසල්ට් එකක් එන්නේ නැහැ. අපේ තියෙන ඩ්‍රයි ස්කින් එක තවත් ඩ්‍රයි වෙලා අවුල් යන එක විතරයි වෙන්නේ. ඒක නිසා අපේ සමේ ස්වභාවය අඳුරගෙන අපේ සමට ගැලපෙන නිෂ්පාදනයක් අනිවාර්යයෙන්ම අපි තෝරගන්න ඕනේ. තව කාරණාවක් තමයි අපි හිතමුකෝ ඔයාට දැන් තියෙන normal skin type එකක් කියලා. එතකොට මේ skin type එක කාලයක් යද්දි වෙනස් වෙන්න පුළුවන්. එතකොට අද පාවිච්චි කරපු නිෂ්පාදනයම ඔයාට skin type එක වෙනස් වුණාම පාවිච්චි කරන්න බෑ. එතකොට ඔයා ඒකට ගැලපෙන විදියට නිෂ්පාදනය වෙනස් කරන්න ඕනේ. මේ ගැනත් ඔයා මතක තියාගෙන අවධානයෙන් ඉන්න ඕනේ. හරි එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. මං හිතනවා මේ වීඩියෝ එකේනොත් ඔයගොල්ලෝ නොදන්න පුංචි හරි දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් සහ මාව තාම subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන මගේ වීඩියෝස් වල like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ අතර share කරලා මට පුංචි support එකක් දෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. මං ආයෙ වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. මං ඔයාලට ගොඩාක් ආදරෙයි. මං ඔයාලගේ ආදරණීය lucky girl. ciao